දිශාව හා සෙවණැල්ල පවතින ආකාරය බලමු. උතුරට යනවා නම් සෙවණැල්ල වම් අතට. නැගෙනහිරට යනවා නම් සෙවණැල්ල පිටුපසට. දකුණට යනවා නම් සෙවණැල්ල දකුණු අතට තමයි වැටෙන්නේ. බස්නාහිරට යනවා නම් සෙවණැල්ල ඉදිරිපසට. දැන් අපි බලමු සවස් කාලයේදී දිශාව හා සෙවණැල්ල පවතින ආකාරය. හොඳයි. උතුරට යනවා නම් සෙවණැල්ල දකුණු අතට. ඒ වගේම තමයි නැගෙනහිරට යනවා නම් සෙවණැල්ල ඉදිරියෙන් තමයි වැටෙන්නේ. දකුණට යනවා නම් සෙවණැල්ල වම් අතට වැටෙනවා. බස්නාහිරට යනවා නම් සෙවණැල්ල පිටුපසට. දැන් අපි බලමු උදෑසන කාලයේ දිශාව හා සෙවණැල්ල හඳුනා ගන්න කෙටි කවියකින් අපි එක මතක තබා ගනිමු. උතුරු වඳුරා නැට්ට පිසදා දකුණෙන් දකුණට බලා ඉඳී. සවස් කාලයේ දිශාව හා සෙවණැල්ල දඟ උපුල් ඉස්සි නැන්දාට වමත දී දකුණ පිටුපා බලා සිටී.